මේ විශ්වයේ ධර්මතාවය තුළ මේ ලෝක ධර්මතාවය තුළ සත්වයාගේ භවය විවිධ කාලපරාසයන්ගෙදී ධර්මයේ පිරිහිලා සත්වයා බොහෝ දුකටපත් වෙනවා. මෙන්න මේ වගේ දුකටපත් වුණු කාලවල තමයි මේ වගේ පාරමිතා ධර්මතාවයන් පූර්ණ කළ බෝසත්වරු මනුලොව ජන්මාන්තරගතව උන්වහන්සේලා පූර්ණ කළ පාරමිතා ධර්මතාවය. මොකද බෝධිසත්වයේ ස්වයංභූ ධර්මතාවයෙන් යුතුයි. තමන් විසින්මයි පාරමිතා පූර්ණ කළා ධර්මය අවබෝධ කරගන්න. ඒක ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒතකොට බෝධිසත්වයේ පාරමිතා පූර්ණ කළා මනුස්ස ලෝකේ ජන්මාන්තරගත වුණාට පස්සේ මේ බෝධිසත්වයෝ සත්වයාගේ භවය භව දුකින් සසර භව දුකින් නෙමෙයි ඒ භවයේ සත්වයා දුකටපත් වෙලා තියෙනවා නම් ඒ දුකින් ගලව ගන්න. භව දුකින් ගලව ගන්න. ඒ භව දුකින් ගලවගෙන ආධ්‍යාත්මික ලෝකය කියන ධර්මතාවයක් තියෙනවා. භෞතික ආධ්‍යාත්මික ලෝකය හා ආධ්‍යාත්මික සත්ව ලෝකය. ඒ කියන්නේ මේ සත්වයාගේ භවය පිරීලා තියෙනවා නම් මේ සත්‍යයත් ආධ්‍යාත්මික தත්ත්වය ඇති කරන්නට බොහෝ දේවල් කළ යුතුයි. ඒ වගේම ආධ්‍යාත්මික භෞතික ලෝකය පරිහානියට පිරීමටපත් වෙලා තියෙනවා නම් ඒක නැවත සකස් කරන්නට මේ පාරමිතා පූර්ණ කළ බෝධිසත්වයෝ කටයුතු කරනවා. හැබැයි බෝධිසත්වයේ පාරමිතා පූර්ණ කළ පසු බුද්ධත්වය නැත්නම් නිර්වාණය කුමන ධර්මතාවයක්ද යන වග විදර්ශනා ඥාණයෙන් දැක්කත් පාරමිතා පූර්ණ කළ බෝධිසත්වයෙකුට බුදු කෙනෙක් වගේ සත්‍යයන් නිර්වාණයටපත් කරන්නේ නැහැ. හැබැයි මේ නිර්වාණ ධර්මතාවයේ නිවැරදිදී ඒ ධර්මයේ පිරීලා තියෙන සත්‍යයට අවබෝධ කරන්නට මේ බෝධිසත්වෝ බොහෝ කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ පිරීලා තියෙන ධර්මය නැවත නගා සිටවන්නට ඇති කරන්නට කටයුතු කරනවා. නිසා මේ ලෝක ධර්මතාවයේ මේ කාලයේ ගත්තාම දරෝ මේ කාලේ බොහෝ සත්‍ය බොහෝ දුකටපත් වෙනවා තියෙනවා. මේ වෙනකොට වසංගත රෝගය ඇති වෙලා සත්‍ය විසින් කරන කර්ම විපාක ඇති වෙලා ඒ වගේම සත්‍යය කරන අකුසල කර්මයන් නිසා දුකටපත් වෙලා ඒ වගේම සත්‍යයේ මානසික පීඩනය ශාරීරික පීඩනය වැඩි වෙලා මේ ලෝකෝත්තර ධර්මයේම සමහර සත්‍ය මිත්‍යා දෘෂ්ටික ධර්මතාවයන්ට අනුව මේ ධර්මයේ තුල කටයුතු කරනවා. සමහර අය විවිධ ඔය මිත්‍යා දෘෂ්ටික ධර්මයන් අරගෙන බුදුරුව තියාගෙන බුදු ගුණ දේවාල කියලා හදාගෙන බුද්ධ යන්ත්‍ර බුද්ධ මන්ත්‍ර මේ වගේ දේවල් සකස් කරගෙන ඒතර මේ ධර්මයේ තුල පිරිහින දේවල් සිද්ධ වෙනවා වැඩි. මේ වෙනකොට සිවුවනක් පිරිස විසින් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා විසින් පිරිහුණු ධර්මතාවයෙන් කටයුතු කරනවා. ලෝකෝත්තර මාර්ගය අනුගමනය කරන්නට ධර්මයේ තුල යම් සීලයකට අනුව කටයුතු කරන්නට අවශ්‍ය ලෙස පැවිදි වෙලා අවසානයේ උන්වහන්සේලා ලෞකික ජීවිතයක් තමයි ගත කරන්නේ. ලෝකෝත්තර ධර්මතාවයට සුදුසු නොවන ධර්ම. ඒතර මේ ලෝකේ සත්‍ය බොහෝ දුකටපත් වෙලා තියෙනවා. ඒකට මේ විදියට ගත්තාම සත්‍යයට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒතර මේ සත්‍යයගේ තියෙන සියලු සාර ධර්ම පිරීලා ධර්මයේ සාර ධර්ම, කුටුම්බ සාර ධර්ම, සමාජීය සාර ධර්ම. ඒතර මේ ලෝක සත්‍යය තුළ සියලු ධර්මයන්ගේ සාර ධර්ම මේ ලෝකෙම සත්‍යයගේ පිරීලා තියෙන කාලයක් මේ කාලේ. ඒතර දේශපාලනික සාර ධර්ම පිරීලා සමාජ සාර ධර්මයේ සියලු දේවල් පිරීමට ලක් වුණු කාලයක්. දුර්භික්ෂයන් ඇති වුණු කාලයක්. ඉතින් මේ කාලය තුළ තව තියෙන විශේෂම ප්‍රශ්නයක් තමයි මේ වෙනකොට මේ ලෝක සත්‍ය අති බිහිසුණු ස්වභාවයකට මුහුණ දෙමින් තියෙනවා. ඒ තමයි සූර්යයාගේ ශක්ති විපර්යාසයේ ශක්ති පිටවීම එන්න වැඩි වෙලා මේ ලෝකයේ දැවෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතකොට සත්‍යය දැවෙන තත්ත්වයටපත් වෙමින් තියෙනවා. තව යම්සි කාලයක් මේ ආකාරයෙන් මේ දේ සිද්ධ වෙගෙන යනකොට මේ ලෝකය එන්න මේ මනුස්ස කියන සත්‍යය විසින් නිර්මාණය කරගත්ත සමහර දේවල් විනාශයටපත් වෙන්න පටන් ගන්න තියෙනවා. මේ ලෝකේ මිනිසුන් නිර්මාණය කරගෙන තියෙනවා තමන්ගේ ලෞකික සැප විහරණ වෙනුවෙන් නිර්මාණය කරගත් දේවල් තියෙනවා. ඒ දේවල් හැමදේම දැන් විනාශයටපත් වෙමින් තියෙනවා. මේ විනාශ වෙන්නේ කුමන හේතුවක් නිසාද? මේ භෞතික ආධ්‍යාත්මික ලෝකයේ සකස් වෙන්නට හේතු වෙන විදිහට තමයි සියල්ල සිද්ධ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් තමන් නිර්මාණය කරගත්ත පැවැත්ම විනාශ වෙනවා කියලා. බෝධිසත්වයෙක් හැටියට මම දකින්නේ මේ ආධ්‍යාත්මික ලෝකයේ නැවත සකස් වීම. මේ ලෝකය විශ්වයට කොයිතරම් වැදගත්ද? මේ ලෝකය බුදුවරු පහළ වෙන ලෝකයක්. බෝසත්වරු පාරමිතා ධර්මතාවය පූර්ණ කරන්නට මේ ලෝකේ ජන්මාන්තරගත වෙනවා. ඒතර කෝටි ගණන් සක්වාදාතුන්ගේ සත්‍යයගේ යහපත වෙන පහළ වෙන මේ බෝධිසත්වය බුදුවරුන්ගේ පාරමිතා ධර්මතාවය පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙන්නේ හේතුන් ලෝකේ. දැන් මේ ලෝකේ කෝටි ගණන් සක්වාදාතුන්ගේ සත්‍යයට යහපතක් තියෙනවා. එහෙනම් මේ ආධ්‍යාත්මික ලෝකයේ නිරතුරුව ඒ පැවැත්ම පවතින්නට ඕනේ. පවතින්නට අවශ්‍ය වෙන විදිහට සියලු දේ සිදු කරන්නේ
බොහෝ දුරට බෝධිසත්වයෝමයි. මොකද බුදුවරු පහළ වෙලා වැඩ සිටින කාලය අල්පයි. හැබැයි බෝසත්වරු පාරමිතා පූර්ණ කරන ඊළඟ බුදුවරු පහළ වෙන තැනට යනකම්ම තමන් බුද්ධත්වයට පත් වෙනකම්ම මේ සක්වල වැඩ සිටිනවා. ඒ නිසා අවබෝධ කරගන්න.